දරුවා මං අද මේ හොඳලාලේ ගුරුකම කරන්න තමයි යන්නේ. අද වශී කර්මයක් කරන්න තියෙනවා. මේ ඒ දේ කරන්න තමයි මං අද මේ ලෑස්ති වෙන්නේ. තව මේකට ගොඩක් අවශ්‍ය කරන බඩු මුට්ටු තියෙනවා. තාම මොකුත් පිදේනිය තියලා නැහැ. ඒවා කියන්න කාලහෝරාවල් තියෙනවා පුතේ. මම මේ වැඩක් කරන එක තමයි දැන් මේ හොඳලාලේ වුණත් අපි මෙහෙම මේ තිබ්බට මේක ගිහිලා වෙලාවක් බලලා තමයි කපා ගන්න ඕනේ. ඒ වෙලාව බලලා ගලවගෙන ඇවිල්ලා මේ රූපේ කපන්නත් අපිට වෙලාවක් තියෙනවා. මම මේ අද කරන්න හදන්නේ ලොකු වැඩක්. වශී කර්මයක් පිටට අර දරුවෙක්ගේ. ඊයට පුතේ වශී මේ ගුරුකම් කරන්නත් බෑ. යම් කිසි කරලා තියෙන දේ ගුරුකමක් පුතේ කරන්න ලේසි. ඒක ඉවත් කරන්න තමයි අපහසුතාවය තියෙන්නේ. මේ හරි ආකාරව වැඩක් කරනවා නම් මේ වගේ ලොකු පිදේනියක් හදා ගන්න ඕනේ. මේ අපි මේ ගිහිල්ලා මේ තුන් මන්සලක ඒ වගේ තැනක තමයි සෝන් කරකෝපුක කරන්නේ. දේවාලේ අපි පුතේ වැඩ කටයුතු කරන්නේ නැහැ. හරිද? ඉතින් ඒ හින්දා මේ හරියාකාරව මේ වැඩේ කරන්න තමයි අද යන්නේ. ඒ දරුවාට මම දින 3න් එයාගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉස්ස සිද්ධ කරලා දෙනවා පුතේ. ඉතින් මේ දේවල් කරලා මයි පුතාලට මම ආපහු වීඩියෝ එකකින් මේ දාන්නම් මේ කරන වැඩේ සම්පූර්ණම. මම මේ අද පොඩ්ඩක් තමයි කතා කරලා මේ දාන්නේ. ඒ කියන්නේ වැඩක් හරියාකාරව කරගන්නවා නම් පුතේ හරියට වැඩක් කරන තැනකින් කරගන්න. මට ගොඩාක් දරුවෝ අසරණ වෙච්ච දරුවෝ කතා කරනවා. මේ දරුවෝ පිරිමි ළමයි අතින් අනාථ වෙච්ච දරුවෝ ඒ වගේ ඉතින් සෑහෙන ප්‍රශ්න තියෙනවා විදේශගත වෙලා ඉන්නවුන් ගිහිලා මුළු සේරම හම්බ කරපු සේ සතේම දෙනවා මේ මිනිහෙක්ට. ඒ ඉතින් එක්ක කොල්ලෙකුට එක්ක බැදපු මිනිහෙක්ට ඒ වගේ දේවල් ඉතින් කරලා තමයි රට ගිය දරුවෝ ඉතින් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඒ වගේම ඉතින් අහු වෙලා තියෙන්නේ බොරුවට වැඩ කරන කට්ටියට. බොරුවට කියන අර දේවල් කරනවා මේ දේවල් කරනවා කියලා හරියාකාරව නැහැ. ගුරුකමක් කරන්න බෑ පුතේ දේවාලයක කවදාවත්. වශී ගුරුකමක්වත් මොන දෙයක්වත් බාරහාරයක් වෙන්න විතරයි පුතේ අපිට දේවාලයක් අවශ්‍ය කරන්නේ. ඒ මම දැන් අර දවාලේ වීඩියෝ එකක් ගත්තානේ. මේ යහන හදන එක. මේ දැන් යහන හදලා ඔක්කොම කරලා මම දැන් මේ වශීයක් තමයි කරන්න යන්නේ. හරිද? මේක මේ විදේශ රටක ඉන්න දරුවෙකුට තමයි කරන්නේ. නාග පිල්ලියක් තමයි මම මේ යවන්නේ. හරිද? මේ වැඩ කටයුතු ටික මේ විදිහට තමයි ඉතින් කරන්නේ. වැඩක් කරනවා නම් හරියාකාරව මේ විදිහට ඉතින් යහනක් හදලා ඒ දේවල් කරන්න ඕනයි පුතේ. ඒ විදිහට ඉතින් මේ වගේ කරලා තමයි දරුවෙකුට සාර්ථකත්වයක් අරන් දෙන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් ඕන් ඉදිරියට තව මම වීඩියෝ ටිකක් දානවා. අදට ඉතින් මේ ටික තමයි මම කරගෙන යන්නේ. හොරුන්ට අහු නොවී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැඩ කර ගැනීමට අදම කතා කරන්න ධනවතී ගුරුමෑණියෝ 074 049 26 19